අද කාලේ ගොඩක් උන් බිස්නස් එකක් කරනකොට මාස 2යි 3යි අනේ බම් මට මේක හරියන්නේ නැහැ කියලා අතහැරලා දානවා. ඇයි? උන් හිතන් ඉන්නවා බිස්නස් එකක් කරනවා කියලා හිතන්නේ මේ මැජික් එකක් වගේ දෙයක් කියලා. අද පටන් අරන් හෙට වෙද්දී Lamborghini එකක් ගේන්න තමයි කල්පනාව. ඒක ඉතින් හීනයක් විතරයිනේ. මම ඔයාලට වටින කතාවක් කියන්නම්කෝ. හැමෝම දන්න කතාවක්. කොච්චර උදාහරණ ගෙනල්ලා පෙන්නුවත් කතාවක් විදියට ගන්නවා විතරයි කවදාවත් ඒක ජීවිතේට ආදර්ශයක් විදියට ගත්තේ නෑ. ඔයාලා දන්නවනේ චීන උණ ගහේ කතාව. අවුරුදු 4ක් පුරාවට චීන උණ ගහ පොළොව ඇතුලේ හැංගිලා Tamanට අවශ්‍ය වෙන ජලය පොහොර ටික එකතු කරගෙන මූල පද්ධතිය ශක්තිමත් කරගන්න. පස්වෙනි අවුරුද්දේදී එයා පොළොව මතු පිටට ඇවිල්ලා සති 6ක් ඇතුළත අඩි 90ක් උසට වර්ධනය වෙනවා. ඒ වගේ තමයි බිස්නස් එක. අපි බිස්නස් එකේදී මුල් අවුරුදු කීපය පුරාවම අපි පාවිච්චි කරන්න ඕන අපේ කන්ටැක්ට්ස් ටික හදාගන්න, කස්ටමර් බේස් එක හදාගන්න, අපේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරගන්න. මේ හැම දෙයකම කාලයක් ගත වෙනවා. ඒ කාලය චීන උණ ගහ වගේම අපි ඒ ව්‍යාපාරයටත් දෙන්න ඕන. හොඳම උදාහරණය තමයි කානේජ් එකේ අයිතිකරු ජෝයල් තිලකරත්න. එයා මුල් අවුරුදු 10ම එයාගේ ව්‍යාපාරේ බිල්ඩ් අප් කරන්න, කන්ටැක්ට් බේස් එක හදාගන්න, තමන්ගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඩෙවලොප් කරන්න, තමන්ගේ බ්‍රෑන්ඩ් එක ඩෙවලොප් කරන්න, ඒ වගේම තමන් ව්‍යාපාරික වශයෙන් ඉහළට එන්න තමන්ගේ සියලුම ධනය ශ්‍රමය කැප කරා. අවුරුදු 10කට පස්සේ තමයි ජෝයල් තිලකරත්නත් තමන්ටම කියලා තමන් ආස වාහනයක් ගත්තේ. මං හිතන්නේ ඔයාලා කවුරුත් දැනන් හිටියේ නැහැ අවුරුදු